අපේ සිලෝන් හොස්පිටල් වෙල්නස් එකට එන ගොඩක් ක්ලයන්ට්ස්ලා අහන තවත් ප්‍රශ්නයක් තමයි මේ දේහ අභ්‍යංගයකට පස්සේ ස්ටීම් එකක් ගන්න ඕනිද? ඇයි මම ස්ටීම් එකක් ගන්නෙ? මොනවාද ඒකෙන් තියෙන බෙනිෆිට්ස් කියන එක. ඒ වගේම ස්ටීම් එක විතරක් තනියෙන් ගන්න පුළුවන්ද කියන එක. ඉතින් මේක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් දේහ අභ්‍යංගයක් පුද්ගලයෙක් කරන්න යාට බොඩි පේන්ස් මොන හරි තියෙනවා නම් මසල් ස්ටිෆ්නස්, ජොයින්ට් ස්ටිෆ්නස් මේ වගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවනේ. එහෙම නැත්නම් රිලැක්සේෂන් එක සඳහා අපි දේහ අභ්‍යංගයකින් රිලැක්ස් කරන මසල්ස්, රිලැක්ස් කරන ජොයින්ට්ස් තවදුරටත් රිලැක්ස් වීමක් මේ ස්ටීම් බොක්ස් එකට ගියාට පස්සේ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් යම් කිසි පුද්ගලයෙක් දේහ අභ්‍යංගයකට පස්සේ ස්ටීම් බොක්ස් එකට ගියාට පස්සේ කියන්නේ ස්ටීම් එකක් ගත්තොත් එයාගේ බොඩි එක වගේම මයින්ඩ් එක ෆුලි රිලැක්ස් වෙනවා. ඒත් එක්කම එයාගේ මසල්ස් ෆුලි රිලැක්සේෂන් එකටපත් වෙනවා. ඒ වගේම ජොයින්ට් ස්ටිෆ්නස්, මසල් ස්ටිෆ්නස් ඒවා තියෙනවා නම් ඒවා ඇත්තටම ගොඩාක් දුරට අඩුවීමක් වෙනවා. තවදුරටත් ගත්තොත් ඉතින් එයාගේ බ්ලඩ් සර්කියුලේෂන් එක හොඳට වැඩි වෙනවා. ෆැට් බර්නින් කියන එකට හොඳම දෙයක් තමයි දේහ අභ්‍යංගයකට පස්සේ මේ ස්ටීම් එකක් ගන්න එක. ඉතින් යම්කිසි කෙනෙක් කෙට්ටු වෙන්න වගේ කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ දේහ අභ්‍යංගය විතරක් අරගෙන ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ස්ටීම් එකටත් යන්න ඕනි. ඊට අමතරව දැන් ස්ටීම් එකේදී අපි දාඩිය පිටවීමක් නෙවෙන්නේ. ඉතින් මෙහිදී අපේ බොඩි එකේ මොන හරි ටොක්සින්ස් අර්ථ තියෙනවා නම් ඒ වගේම අපේ ස්වේද වහ ග්‍රන්ථිවල මොන හරි බ්ලොක්ස් තියෙනවා නම් ඒවා නැතිවීමක් මේ වගේ ගොඩාක් බෙනිෆිට්ස් මේ ස්ටීම් එකෙන් වෙනවා. සමහර අය අපෙන් අහනවා ස්ටීම් එක විතරක් එයාට ගන්න පුළුවන්ද කියන එක. ඇත්තටම කිව්වොත් සාමාන්‍යයෙන් අපි ස්ටීම් බොක්ස් එකට කෙනෙක් ආපු ගමන් නිකම්ම දාන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයිල් ඇප්ලයි කිරීමක් කරනවා. ඒ නිසා ස්ටීම් එක විතරක් බලාපොරොත්තු වෙන කෙනෙක් ආවත් එයාගේ මුළු බොඩි එකේම ඔයිල් ඇප්ලයි කරලා තමයි අපි ස්ටීම් බොක්ස් එකට දාන්නේ. ඉතින් එහිදී මම කලින් කිව්ව බෙනිෆිට්ස් ටිකම හම්බ වෙනවා. ඒ වුණාට අර මසල් රිලැක්සේෂන් එක එහෙම දේහ අභ්‍යංගයකට පස්සේ ස්ටීම් එක ගන්න තරම් හොඳට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් දේහ අභ්‍යංගයක් එක්කම ස්ටීම් එක ගන්න කියලා.